බටහිර ඉන්දිය කොඳව් ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුණු නාමයක් වන ඩැරන් සැමි උදෙක් දක්ෂ ක්‍රීඩකයෙකුට වඩා එහා ගිය අසමසම මානුෂ්‍ය ගුණාංග වලින් හෙබි සැබෑ නායකයෙකි. ශාන්ත ලුසියා දූපතෙන් බිහි වූ මෙම විශිෂ්ට ක්‍රීඩකයා පිටිය තුල පෙන්වූ තුන් ඉරියව් දක්ෂතා මෙන්ම පිටියෙන් බැහැරව පෙන්වූ නිහතමානීකම නිසා ලෝපුරා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත්තේය. ඔහුගේ නායකත්ව ශෛලිය සුවිශේෂී වූයේ නිරන්තරයෙන් මුවන්කරදි සිනහව සහ ඕනෑම අර්බුදකාරී මොහොතක කණ්ඩායම එකමුතු කරමින් ඔවුන් තුළ ජයග්‍රාහී මානසිකත්වයක් ඇති කිරීමට ඔහු සතු වූ සහජ හැකියාව නිසා වෙනි. සැමීගේ ක්‍රිකට් දිවිය අමරණීය සන්ධිස්ථානය වන්නේ 2016-2020 ලෝක කුසලාන තරඟාවලියයි. එම අවස්ථාවේදී කොඳව් කණ්ඩායම තම පාලක මණ්ඩලය සමග පැවති බරපතල ගැටලු නිසා දැඩි පීඩනයක ලක් සිටි අතර ඔවුන්ට නිසි ක්‍රීඩා ඇඳුම් හෝ පහසුකම් පවා ලැබී නොතිබිණි. නමුත් එවැනි බාධක මැද්දේ වුවද තම කණ්ඩායම අපි ලෝකයට විරුද්ධව යන දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව මෙහෙයවීමෙන් ඉන්දියාවේ ඊඩන් ගාඩන් පිටියේදී දෙවන වරටත් ලෝක ශූරතාවයේ දිනා ගැනීමට ඔහු සමත් විය. ජයග්‍රහණයෙන් පසු ඔහු කළ හැඟීම්බර කතාව ඔහු තම රට සහ ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටින ආකාරය මුළු ලොවටම පසක් කළ ඓතිහාසික මොහොතක් විය. ක්‍රීඩාවෙන් සමුගත්තද තම මව්බිමට සේවය කිරීමේ අරමුණින් ඔහු අද වන විට බටහිර ඉන්දිය කොඳව් සුදුපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. වර්තමානයේදී ඔහු තම අත්දැකීම් සහ ජයග්‍රාහී උපාය මාර්ග නව පරපුරට දායද කරමින් සිටින්නේ නැවත වරක් කොඳව් ක්‍රිකට් ක්‍රීඩාව ලොව මුදුනට මොසමා තැබීමේ අභිලාෂයෙනි. පාකිස්තාන් රජයෙන් පවා ගෞරව සම්මාන ලැබූ සැමි අභියෝග හමුවේ නොසලී තම ජාතිය අභිමානය වෙනුවෙන් සටන් ඇදුණු සැබෑ ක්‍රිකට් වීරයෙකි. දක්ෂ පන්දියවන්නෙකු, ප්‍රබල ප්‍රතිකරුවෙකු සහ සියල්ලටම වඩා දයාබර නායකයෙකු ලෙස ඩැරන් සැමි ඉතිහාසයට එක්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කළ උතුම් මිනිසෙකු ලෙසිනි.